සීයේ අර බලන්නකො කන්ද මේ වසට කන්ද හරීම කළු වෙලා බය හිතෙනවා නේද සීයේ අකුණු ගහද්දි මට හිතෙන්නේ කොන්ද ඇඟට කඩම් වැටෙයි කියලා බය වෙන්න එපා මගේ රත්තරන් දුවේ මේ කන්ද අපිට බය වෙන්න දෙයක් නෙවෙයි මේ කන්ද හරිම කරුණාවන්තයි ඒ කොහොමද සීයේ කන්දත් මිනිස්සු වගේ කරුණාවන්ත වෙනවද ඔව් දුවේ බලන්නකෝ අපේ හෙල්මලු වගාවන් ඔක්කොම රකින්නේ මේ කන්ද අපිට කණ්ඩ බොණ්ඩ දෙන්නේ මේ සීතල හුස්ම ටික දෙන්නේ මේ කන්ද අම්මා කෙනෙක් වගේ අපිව අවුරුදු ගානක් බලාගත්තේ මේ කන්ද තමයි දුවේ ඒත් මයි දුවේ මිනිස්සු කන්ද උඩට ගිහින් තණ්හාවට ගස් කපලා ලොකු හෝටල් හදද්දි කන්දටත් රිදෙනවා ඇති පුතේ කාට වුණත් දරා ගන්න පුළුවන් තරමක් තියෙනවනේ අන්න ඒ සීමාව පැන්න දවසට තමයි ස්වභාව ධර්මය නපුරු වෙන්නේ සීයේ කන්දට රිදෙනා නම් අපි ඒකට බෙහෙත් කරමුද ඔය කිව්වේ මගේ පණ්ඩිතාච්චි අම්මා කතාවක් සීයේ මේක බලන්න මම සීයට නත්තලට දෙන්න හැදුවේ කාටවත් කියන්න එපා මම දැම්ම පෙන්නවා කියලා හොඳේ ලස්සනද අනේ මගේ රත්තරන් දූ මේක හරි ලස්සනයි අපි මේ වැස්ස පායපු ගමන් අපි දෙන්න එකතු වෙලා ගේ ඉස්සරහා ලොකු නත්තල් ගහක් හදමු අද වැස්ස නම් හරීම මූසලයි නෝනේ අකුණු ගහනවා තදට පොළව වැටුනොත් අමුතු සද්දෙකුත් එනවා වගේ අනේ ඔව් මහත්තයා බයේ බෑ මල්ලියේ කෑම සීතල වෙනවා කෑම කණ්ඩාවනම් හරි අයියේ මං ඉක්මනින් එන්නම් ඔය එකම ගෙදර බිම නිදාගෙන හිටිය චූටි කියන බලු පැටියා කන්දක එක පාරම උස්සලා පියරුවෙන් වගේ පුරන්න පටන් ගත්තා. මේ සතාට මේ මොකද වුනේ? චූටි මේ එන්න පුතේ. මේ චූටි කියන්ට හදන්නේ නම් හොඳ දෙයක් නෙවෙයි. ඉන්නක මං එළිය විපරම් කරලා බලන්න. වේදලාව චුළුබුළුලා ගමේ පහළ පැත්ත වැව් බැම්ම කැඩිලා ගම් වතුර ගලලා යට වෙන්න ගත්තා. ඔය අතර චුළුබුළුලා ගමේ උඩහට කඳු ඔක්කොම වැස්සට නායන්න ගත්තා. නෝනේ තාත්තේ මල්ලියේ නෝනේ තාත්තේ මල්ලියේ මගේ දූ ඉක්මනට එළියට දුවන්න කන්ද නාය යනවා ළමයිනි මොකද්ද ඒ සද්දේ අනේ මොකද්ද බලන්න ගෙදර හැමෝම කලබලෙන් එමෙයාට දුවන්න ගත්තා. ඔය අතර චුළුබුලියගේ පාප්පා ලිපිගොනු වගේක් හැව්වා. මල්ලියේ බඩු වලින් වැඩක් නෑ දුවපන් එළියට අනේ ඔය එකම සිය චුළුබුලිය ඇටගෙන වැටුණා. ඒකම උඩ තිබ්බ බාල්ක සිංහගේ කකුල උඩට වැටුණා. අනේ මගේ සීයේ අන්න මගේ දූ තාත්තේ මාතාදින්න පුතේ මේ පැටිය වරංචන්නේලේ පරින්ද මල්ලිව බේර කන්නමයි පුතේ දුවන්න ඉක්මනට තාත්තා ළමයා වඩාගෙන ජනේලෙ පල්නවත් එක්ක මුළු ගෙදරම පස්සෙන් යට වෙලා ගියා. තාත්තයි සීයයි පස් කුඩේම නොපෙනී ගියා. තාත්තේ මල්ලියේ කොහේ හරි ඉඳන් සද්ද කරපන් තාත්තේ මල්ලි කතා
මේ වෙද්දි ගමෙන් භාගයක්ම පස් වලින් යට වෙලා තිබුණා. චූටි බල්ලත් පස් ගොඩක් උඩ වියරුවෙන් වගේ පුරන්න පටන් ගත්තා. චූටියයි මෙතන මොකද හාරන්නේ? මගේ තාත්තයි මල්ලි මෙතන දෙය කියන්නේ. අනේ දෙයියනේ. පැයකට විතර පස්සේ සීයාගේ නිසල තේහිය පස් වලින් ගොඩට ගත්තා. සීයාගේ අතේ තාමත් චුලුපුලි දුන නත්තල් කාඩ් එක කුලි කරගෙන තිබුණා. මගේ සීයේ නැගිටින්නක ඇසරින්නක සීයයි මගේ අතත් දැලියේ අයිවාවේ දැලකේ මගේ තාත්තා මට අන්තිමට කිව්වේ මල්ලිව බේරගන්න කියලා. මගේ මල්ලි මේ කොයි හරි ඇති. මේ හරි ඇත්තේ පණ අල්ලන් හිටපන් මගේ පොඩි එකා. මේ අයියා බෝ කොහොම හරි බේරගන්නවා. චුලුපුලිගේ තාත්තා දන ගහගෙන පස් හාරගෙන ගිය තමන්ගේ මල්ලිව හොයාගන්නයි. අදන්න එපා තාත්තා. අපි බාප්පව කොහොම හරි හොයාගමු. බාප්පා මේ ළඟමයි ඇත්තේ. සුදුදුව දන්නවද? මේ ගේ අස්සෙම තමයි මම පුංචි කාලේ හැංගි මුත්තම් කරලා මගේ මල්ලි වෙහෙව්වේ. මං හිතුවේ නෑ දුවේ ලොකු වෙලත් මට මේ ගේ අස්සෙම ආපහු ඒ සෙල්ලමම කරන්න වෙයි කියලා. පොඩි වෙනසකට තියෙන්නේ දා මං සද්ද නොකර මල්ලිව හොයද්දී මල්ලිගේ පපුව හයියෙන් ගැහුණා. මං හොයාගයි කියලා බයට. හැබැයි අද මගේ පපුව හයියෙන් ගැහෙනවා දුව මල්ලිගේ පපුව ගැහෙන්නේ නෑ කියලා බයට. තාත්තයි ගම්වැසියන් කිහිප දෙනෙකුයි වියරුවෙන් වගේ පස් හාරන්න ගත්තා. ඒ එක්කම පස් අතරින් බාප්පගේ අතක් මත වුණා. මේ ඉන්න මගේ මල්ලි. අනේ මල්ලි අල්ලගෙන ඉන්න. අයියා පස් අයින් කරනවා. තාත්තා බාප්පව උස්සගෙන බලෙන් ගොඩට අරගෙන ආවා. බාප්පා බොහොම අමාරුවෙන් හුස්ම ගත්තේ. මල්ලි මගේ මල්ලි පණ අල්ලගෙන හිටපන්. මේ අයියා මෝ බේර ගන්නවා. බය වෙන්න එපා. අපි ඉස්පිතාලේ යමු. එක වචනයක් හරි කතා කරපන් මල්ලි. කතා නොකර ඉන්න එපා දෙයියෝ. තාත්තා අපිව දාලා ගියා මල්ලි. මේ අයියා ඔයාට යන්න දෙන්නේ නෑ. යන්න දෙන්නේ නෑ. බාප්පා එකවරම ඇස් දෙක හිමින් ඇරලා තාත්තා දිහා බලලා තොල් සෙලව්වේ මොනවදෝ කියන්න හදනවා වගේ. තප්පර කිහිපයක් පණ ගැහි හිටපු බාප්පා එකවරම තාත්තගේ අත් දෙක උඩම පණ ගියා. මල්ලි දෙයියනේ කතා කරන්න. මෙච්චර වෙලා පණ අල්ලගෙන හිටිය මාව දකින්න ගන්න මල්ලි. ඇයි අපිටම මෙහෙම වුනේ? අපි මොන වරදක් කරාටද දෙයියනේ? අයියේ මට යන්න අවසර දෙන්න කියන්නද මල්ලි? මන් දිහා ඇස්සරලා බලලා යන්නම ගියේ. අයියෝ. එදා හැංගි මුත්තම් කරද්දි මම මල්ලිව හොයාගත්තාම එයා hina වුණා. ඒත් අද මල්ලි මං එනකල් පණ අල්ලන් ඉඳලා තියෙන්නේ. අයියේ මට යන්න අවසර දෙන්න කියලා මන් දිහා බලලා මේ ලෝකෙම්ම යන්නයි දුවේ. ස්වභාව ධර්මයේ මිනිස්සුන්ගෙන් උදුරගත්ත ගේදොර විතරක් නෙවෙයි, කවදාවත් හදන්න බැරි මනුස්ස ජීවිතයි. ළඟින් ඉන්න කාලේ මදි නොකියන්න ආදරේ දෙන්න. මොකද සමහර වෙලාවට අඩුම තරමේ යන්නම් කියලා වචනයක්වත් කියන්න ඉඩක් නොතියාම අපේ ආදරණීයන්ට අපිව දාලා යන්න සිද්ධ වෙනවා. මතක තියාගන්න, නැති වුණාට පස්සේ වැළපෙනවාට වඩා ඉන්න කාලේ අයට ආදරෙන් සලකන්න. තමන්ගේ හෘද සාක්ෂියට එකගව මම මගේ මිනිස්සුන්ට හිටපු කාලේ උපරිමයෙන්ම ආදරය කළා කියලා තමන්ටම සැනසෙන්න පුළුවන් විදිහට අද ඉඳලා ජීවත් වෙන්න. කතාව හොඳ නම් ලයික් එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් එකකින් අපිට ලියන්න. මේ වගේ ලස්සන කතා බලන්න කාටුන් කතා channel එක subscribe කරලා තියාගන්න. ලස්සන කතාවකින් ආයෙත් අපි හම්බෙමු.